අද මං ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ අපි හැමෝම ජීවිතේ මොනවා හරි වැඩක් කරනකොට කරන ලොකුම වැරැද්දක් ගැන. අපි ගොඩක් වෙලාවට හිතනවා වැඩක් පටන් ගත්තා නම් ඒක එක දිගට කරලා ඉවර කරන්නමයි ඕන කියලා. රැලි වෙනකම්ම හරි ඇස් දෙක පිය වෙනකම්ම හරි වැඩ කරලා ඉවර කරන එක තමයි සාර්ථකත්වය කියලා අපි හිතනවා. ඇත්තටම මමත් ඉස්සර හිතුවේ ඒ විදිහටමයි. නමුත් අපි දැනගන්න ඕනේ මෙන්න මේකයි. ඒක විද්‍යාත්මකව ඇත්තටම වැරදි. ඔයා එක දිගට පැය ගාණක් වැඩ කරනකොට ඔයාගේ මොළය තෙහෙට්ටුවට පත් වෙනවා. විද්‍යාවේදී මේක හඳුන්වන්නේ decision fatigue කියන තත්ත්වයේ විදියට. ඒ කියන්නේ ඔයා දිගින් දිගටම තීරණ අරගෙන වැඩ කරනකොට ඔයාගේ තර්කානුකූල හැකියාව හිමීට මන්දගාමී වෙනවා. ඔයා කරන්නේ මොකද්ද කියලාවත් ඔයාට හිතා ගන්න බැරි තරමට ඔයාගේ මොළය වෙහෙසටපත් වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළේ ඉස්සරහා කොටසක් තියෙනවා. ඒකට අපි කියන්නේ prefrontal cortex කියලා. වැඩ කරලා මේක වෙහෙසටපත් වුණාම අපිට විවේකයක් ඕන වෙනවා. ඒක සිග්නල් එකක් විදිහට අපිට දැනුනම තමයි අපිට හිතෙන්නේ දැන් මම මේ වැඩේ නවත්තලා බ්‍රේක් එකක් ගන්න ඕන කියලා. තවත් වැදගත් දෙයක් තමයි memory consolidation කියන ක්‍රියාවලිය. ඔයා අහලා ඇති සමහර තැන්වල පාවිච්චි වෙනවා මෙන්න මේ වචන. short term memory, long term memory කියන ඒවා. ඒ memories පවා maintain කරන්න වැදගත් වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. සරලවම කිව්වොත් අපේ මොළය අපි ඉගෙන ගන්න දේවල් ස්ථිර මතකයට ගන්නේ අපි විවේකයක් ගන්නකොට හෝ නැත්නම් නිදා ගන්නකොට විතරයි. ඔයා ඒක එක දිගට වැඩ කරලා මොළයට විවේකයක් දුන්නේ නැත්නම් ඔයා කරපු වැඩේ ගුණාත්මක භාවය අඩු වෙනවා විතරක් නෙවෙයි. ඒ කිසිම දෙයක් ඔයාගේ මතකේ රැඳෙන්නෙත් නැහැ. ඔයා කොච්චර උත්සාහ කරත් පැය ගාණක් එක දිගට වැඩ කරනකොට ඔයාගේ මොළය මග හරින දේවල් පවා වැඩි. ඒක හැමෝටම නම් ඇප්ලයි වෙන්නේ නැහැ. මොකද සමහරුන්ට පැය ගාණක් වැඩ කරන්න පුළුවන්. ඒත් බහුතරයට වෙන්නේ මේ සිද්ධිය තමයි. ඒ නිසා මම ඔයාලට කියන්නේ වැඩ කරන්න බැරි වුණාට කමක් නැහැ. ඇඟට මහන්සියක් දැනෙනවා නම් නැත්නම් හිතට උනත් පොඩි හරි බරක් දැනෙනවා නම් ඒ වැඩේ එවෙලෙම අතාරින්න. ඒක කම්මැලිකමක් විදියට සලකන්න එපා. මොකද ඒක කම්මැලිකමක් එහෙම නෙවෙයි. ඒක ඔයාගේ මොළය නැවත රීචාර්ජ් කරගන්න කරන උපාය මාර්ගයක් විතරයි. ඔයා මේ වැඩේ එතනින් නතර කරලා පහුවදා උදේ ෆ්‍රෙෂ් මනසකින් ආයෙ පටන් ගත්තොත් ඔයාටම පුදුම හිතන තරම් වේගයකින් සහ පැහැදිලි අවබෝධයකින් වැඩ කරන්න පුළුවන් වෙයි. මම දැන් කිව්ව දේවල් වලින් ඔයාට රැට කොයි විදියටද වැඩ කරන්න ඕනේ කියලා අයිඩියා එකක් එන්නේ නැතිනේ. හිතන්න උදේට දවල්ට උනත් මෙහෙම වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම බ්‍රේක් එකක් ගන්නම වෙනවා. හැබැයි ඒ බ්‍රේක් එක මේන්ටේන් කරන්නත් නම් ඔයාට ඩිසිප්ලින් තියෙන්නම ඕනේ. මොකද වැඩිපුර බ්‍රේක් එකක් ගත්තොත් කොහොමත් වැඩේ හරියට වෙන්නේ නැතුව ફોකස් එක නැතුව යන එක විතරයි වෙන්නේ. මතක තියාගන්න වැඩේ ඉවර කරන එක නෙවෙයි වැදගත්. වැඩේ කරන අතරතුර ඔයාගේ මනස කොයිතරම් ෆ්‍රෙෂ් විදිහට තියාගන්නවද කියන එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා අද ඉඳන් වැඩක් කරන අතරතුර හිතට බරක් දැනෙනවා නම් අනිවාර්යයෙන්ම විවේකයක් ගන්න. පහුවදා උදේ ඔයාට දැනෙන වෙනස ඔයාටම අත්දකින්න පුළුවන් වෙයි.